දැල්ලක් නිරීක්ෂණය වේ. මේ ගැලවලා අතට අද අපිට ප්‍රැක්ටිකල් ගෑම් පටන් ගන්න. ප්‍රැක්ටිකල් ගෑම් වල ඉංග්‍රීසි තිබෙන මේ පාර තියෙනවා කියලා තියෙනවා. මේ පාර අපේ 28 ජූනියර්ස්ලා ගොඩාක් ඉන්නවා. ඒකට උගන්වලා නැහැ. කොහොමද අපිට උගන්වන්න නැතිව තය කරන්න වෙන්නේ? ෆොටෝස් ගනි, වීඩියෝස් ගනි කියලා ෂුවර් නෑ බ්ලොග් එකකට දාලා. ගේන්න කිව්වොත් මම ගෙනියන තරම් කට් එකක් දෙන්න ළමෙක් නෙවෙයි. ඉස්කෝලේ වුන් ගෙනියන්න. ඒ වෙලේ මම කරන්නේ මම ෆෝන් එක ගෙනිච්ච නෑ. හැබැයි ෆෝන් එක ගෙනල්ලා අලෙක්ට කියලා වීඩියෝ ටිකක් ගත්තා. එයා මගේ බ්ලොග්ස් බලනවා. මම යාගෙන් ඇහුවා මම වීඩියෝස් ටික ගත්තට කමක් නැද්ද කියලා. ඊට පස්සේ ආයෙ ෆෝන් එක දුන්නා. ඉතින් මේ තියෙන්නේ අපි ප්‍රැක්ටිකල් ටික කරලා බලන වෙලාවක්. ප්‍රැක්ටිකල් ටික හරි ෂෝ ක්වාලිටි ඉස්කෝලේ කරා මේ ටික අනිවාර්යෙන්ම. මේක මම ගත්ත කැමරාව හරියට පාට පේන්නේ. ඒ කියන්නේ ඒකේ පාට වෙනවා වෙනස්. මම YouTube එකෙන් අරගෙන පාට පෙන් ප්‍රැක්ටිකල් එකක් දාලා තියනවා. ටීචර් අපිට පුපුර නිදහස දුන්නා ප්‍රැක්ටිකල් ටික අපව කරලා බලන්න. ඒ හින්දා දැන් කළා මට මාර ආසයි. ඔයාලට ඉස්කෝලේ කරද්දී අනිවාර්යෙන්ම කරලා බලන්න. වලට ගොඩක් අසිතේ. බේරියම් ක්ලෝරයිඩ් සඳහා ඇපල් කොළ පැහැති දැල්ලක් නිරීක්ෂණය වේ. එළිය කරද්දී ටීචර් අපි ළඟම හිටියා. අනිත් දේ තමයි මේ ඉසිතයක් පුපුරන්නේ ගිනිගන්නේ නැහැ. මෙතන තියෙන ලස්සන අතර ෆෝන් එකට ගන්න බෑ. මට කියන්න තේරෙන්නේ නැහැ. ඒක බලන් ඉන්නම වටිනවා. ඒක එච්චරම ලස්සනයි. හලෝ. ඉතින් මම තාම මේක හදාගෙන ඉවර නැහැ. තාම මේක අතේ තියන් කතා කරන්නේ. අම්මේ. මගේ ස්ටෑන්ඩ් එක කැඩිච්ච එක මම තව හදාගෙන ඉවර නැහැ. ඒක අක්කමයි දෙන්නවා. මගේ මම අක්කයි දෙන්නම් මෙතන මේසන. මගේ අලුත් දෙන්න ටික ඔක්කොම මේසෙ. ඒ හින්දා හැබැයි ප්‍රොෆෙසර් එකෙන් එනවා කියලා කිව්වා. ඒක තමයි බයිසරෙම ටස් කරලා මෙන්න මේ ඇඟිල්ල මෙහෙම කපලා ගියා. ඉස්සත්. දැන් ඇඟිල්ල උතාගෙන ඉන්නේ. ඉතින් අම්මා කොණ්ඩේ ගොඩන එක කඩේම තමයි ඉන්න වෙන්නේ. උදේ පාන්දර හොල්ලනක් වගේ. හැබැයි මට එදා උදේ නම් ඉතර හොඳ වුණේ නැහැ. මොකද මම මුලින්ම ප්‍රැක්ටිකල් එක කියලා දීපු කට්ටියට අන්තිම ටික පැටලෙව්වා. හිතලා නෙවෙයි. ඒ වුණාට මට ඉස්සරහට එන පාඩම් කරලා හිටියේ. එයා මට පැටලිසි ටික ආපහු හරි ගස්සලා එයාගේ අනුනේ කියලා දුන්නා. ඉතින් මේ තියෙන අපේ ෆොටෝ එකක් ගන්න කියලා හිතාගෙන ඒක වීඩියෝ වෙච්ච දර්ශනයක්. අපේ යාළුවෙක් ආවේ නැහැ. ඉතින් මම කලපාරක් ෂූටියට එයාව තෙරින් දාලා තියන්න. ඔය ඉන්නේ ඇඩ්වාන්ස් ලෙවල් සයන්ස් කරන ළමයි ටිකක් මල් 4කට රණ්ඩු වෙන අවස්ථාවක්. මේ වීඩියෝ එකේ මල් 4යි වැටෙන්නේ. ඉතින් අපේ කට්ටිය දඟලන ඇබරි මේ මල් 4 ගන්න දඟලනවා. කොහොම හරි මට යකන්න මල තිබ්බා. හැබැයි ඉතින් අනිතරට වැටුන්නේ නැහැ. මේ තියෙන්නේ අපි ගත්ත වීඩියෝ වලින් මම ආසම එක. අනේ ඒක හරි ස්වීට්. ඉතින් කොහොම හරි අපි ඒ වැඩ ඉවර කළා. අපි පාරට ගිහිල්ලා අපේ වයසයගෙන් ආපහු යාළුවා කියලා දෙන ප්‍රැක්ටිකල් එක අහගත්තා. ඉතින් දෙපාරක් ඉගෙන ගත්තට වැඩක් වෙන්නේ නැහැ නේ. ඉස්කෝලේ ගන්න කාලෙක ගත්තයි අපි කලින්ම ප්‍රැක්ටිකල් ගොඩ හරියට අහගත්තා. ඉතින් මම අතට ගිහින් එන්නම්. අපි තවත් දවසක බ්ලොග් එකකින් හම්බෙමු.